අද ඉතින් ඔයාලව වෙනස්ම ගමනක් තමයි එක්කන් යන්න හදන්නේ පොඩි වෙලාවකට. ඉතින් මේ ලස්සනට ලැස්තිලා යන්න හදන්නේ මං ආසම කරන ගමනක්. ඉතින් මගේ ජීවිතේ මං ආසම කරන දෙයක් තමයි announcing කියලා කියන්නේ. අද මට ඉවෙන්ට් එකක් හම්බුණා. මම කැමතිම මම ඉගෙනගත්ත තැනක ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයක්. ඉතින් අද මේක තියෙන්නේ පදනම් ආයතනයේ. අපි හැමෝම දන්න මේක ආකඩ් ඉන්ඩිපෙන්ඩන්ට් ස්ක්වයර් එක ගාව තමයි තියෙන්නේ. ඉතින් අපි හෙට ආවා අපේ අද ඉවෙන්ට් එක පටන් ගන්න. ඉතින් ඉවෙන්ට් එක පටන් ගන්නකොටම ඔක්කොම ලෑස්ති වෙලා හිටියේ කට්ටිය එළියේ ඇවිල්ලා. ඉතින් අපි ඉවෙන්ට් එකට පරක් වෙලා කියලා හිතලා අපි ටටක් ගාලා ගියා. මේ තමයි පදනම් ආයතනය. අපි උඩ තට්ටුවේ තමයි හෝල් එක තිබුණේ. ඉතින් අපි යනකොට නම් එච්චර කට්ටියක් ඇවිල්ලා හිටියේ නැහැ. සර්ලා මැඩම්ලා තමයි ඇවිල්ලා හිටියේ. එයාලා හැමදේම arrange කරලා ඉවරයි වෙනකොට. ඉතින් පදනම් ආයතනයේ කට්ටියත් අපිට ගොඩක් support කරා මේකට. ඉතින් මේ තමයි අද අපේ announcing කරන්න තියෙන හෝල් එක. ඉතින් කට්ටිය කතා බහ කරන අතරේ මම මගේ ඩියුටි එක පටන් ගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. පාඨමාලා අධ්‍යක්ෂිකා KGR දිල්රුක්ෂි මැතිණිය සහ ෆෝකස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන. ඉතින් මම කොච්චර ප්‍රැක්ටිස් කරාත් එතනට ගිහිල්ලා ඉවෙන්ට් එකේ තියෙන තැන ඉඳන් ප්‍රැක්ටිස් කරාම තමයි පොඩක් කොන්ෆිඩන්ස් එක ඇති වෙන්නේ. මම හිතන්නේ ඕනම කෙනෙකුට එහෙම තමයි. ඉතින් මමත් ප්‍රැක්ටිස් කරා. ආයි ස්ක්‍රිප්ට් එක කියෙව්වා. මගෙන් වචන පැටලෙන් තියෙන ඒවා දෙපාර තුන් පාර කියෙව්වා. තව ඔඩියන්ස් එකක් ඉන්නවා කියලා හිතාගෙන මම announcing ප්‍රැක්ටිස් කරා. මම හිතන්නේ practice make you perfect කියලා කියනනේ. ඉතින් මම ඒක දිගින් දිගටම ප්‍රැක්ටිස් කරා. ඒ අතරතුර ඉතින් කට්ටිය හිට මෙහෙට යන වැඩ කරන අතරතුර තමයි මම ප්‍රැක්ටිස් කරේ. මට යාළුවට උදව් කරන්න නම් බැරි වුණා. හැබැයි මම මගේ වෙන්න ඕන වගකීම තේරුම් අරන් මම ඉතින් දිගටම ප්‍රැක්ටිස් කරලා අද දවස හොඳටම කරනවා කියලා හිතාගත්තා. ඉතින් හරි ලස්සනට arrangements කරලා තිබුණා. හරිම පිළිවෙලට. මොකද ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයක් කියන්නේ ටිකක් ගෞරවනීය උත්සවයක්නේ. ඒක ගැන අපි වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. එන අය වගේම එදාට සර්ටිෆිකේට්ස් හැමදේම ගන්න අය වෙනුනොත් අපි හැමදේම රෙඩි කරලා තියෙනවා. මොකද අපි ඒගොල්ලන්ට යම්කිසි ගෞරවයක් තමයි එතනදී ලබා දෙන්නේ. ඉතින් මම හිතනවා ෆෝකස් අධ්‍යාපන ආයතනය කියන්නේ හොඳ ආයතනයක්. තමන්ගේ බාහිර මනෝවිද්‍යාව, ඒ වගේ විශේෂ අවශ්‍යතා හැකියාව පිළිබඳ තියෙන ඩිප්ලෝමා මේ වගේ දේවල් ඉගෙන ගන්න හොඳ අවස්ථාවක්. මමත් ඒකෙන් තමයි උපදේශන මනෝවිද්‍යාව ගැන ඩිප්ලෝමාව හැදෑරුවේ. ඉතින් මට හොඳ ඒ වගේම හරිම ලකී මම ඒ වගේ තැනක ඉගෙනගෙන මට chance එකක් හම්බුණා. ඉවෙන්ට් එකත් announcing කරා. මම මේක announcing කරන දෙවනි වතාව. ඉතින් මම ඒගොල්ලන්ටත් thank කරනවා මට මේ chance එක ලබා දුන්නට. ඉතින් දැන් මම mic එකත් එක්ක පොඩක් practice කරා. මොකද අපේ voice අපි ඒකත් එක්ක match කරගන්න ඕනේ. කොහොමද audience එකට ඇහෙන්නේ කියලා අපි හොයලා හිතලා බලන්න ඕනේ. අහලා බලන්න ඕනේ. මේ හැමදේම අපි event එකකට කලින් practice කරන්න ඕනේ. මම හිතන්නේ මේක ඔගොල්ලෝ බලන කට්ටිය නම් පිටුපස්ස තිරේ වෙන දේවල් දන්නේ නැතුව ඇති. හැබැයි අපිට ගොඩාක් දේවල් තියෙනවා ඉවෙන්ට් එකක් ගත්තාම. එතන සවුන්ඩ්ස්, අපි එතන පෙන්වන දේවල්, අපි එතන දාන වීඩියෝ, සවුන්ඩ්ස් මේ හැමදේම හොඳට තියෙනවා. නැත්නම් අපේ බලන් ඉන්න ඔඩියන්ස් එක බලන් ඉන්න අයට ඒක ප්‍රශ්නයක්, ඒ වගේම කරදරයක් වෙනවා. ඉතින් දැන් ඉවෙන්ට් එක පටන් ගත්තා. ඉතින් මට ඉවෙන්ට් එක පටන් ගන්නකොට නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද කට්ටිය එන අතරේ මම තමයි announcing කරන්න ඕනේ. ඒ නිසා මට ඒකට chance එකක් හම්බුන්නේ නැහැ. මේ announcing අතරතුර කොහොම හරි ඉතින් හොඳට මට confidence වෙන විදිහට මට announcing කරන්න පුළුවන් වුණා කියලා මම sure කරනවා. අනිත් අය comments වලනොත් මට ඒක දැනුණා. ඉතින් ඊට පස්සේ අපේ event එක ඉවර වුණා. අපි හැමෝම සතුටින් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉවෙන්ට් එක ලස්සනට හොඳට අපි ඕගනයිස් කළා කරා. ඉතින් මේක හැමෝම සපෝට් කරා මේ ඉවෙන්ට් එක සක්සස් කරගන්න. ඉතින් මට ගොඩක් අය සපෝට් කරා මගේ announcing මේ දේවල් හදාගන්න. ඉතින් ඒ දේවල් එක්ක හැමෝගෙම සපෝට් එකත් එක්ක අපි දවස හොඳටම ගත කරා. ඒ දවසේ උපරිමයෙන්ම අපි හොඳ වැඩසටහනක් අපිට කරන්න හම්බුණා. ඉතින් ඔයාලත් ඒ ගැන මොන හරි කෝසස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලටත් පුළුවන් ෆෝකස් අධ්‍යාපන ආයතනයත් එක්ක එකතු වෙලා ජොයින් වෙලා මේ වගේ ඩිප්ලෝමාවක් සහතික පත්‍රයක් ලබා ගන්න අනිවාර්යයෙන්ම. හරි. මේක තමයි ඉතින් මගේ පොඩි ටුවර් එක. අද ඔයගොල්ලන්ව වෙනස්ම ටුවර් එකක් එක්කන් ගියේ.
ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ගේ ජීවිතෙත් මේ වගේ පොඩි පොඩි දේවල් තියෙන ඇති ජීවිතේ රස විඳින්න ආසාවෙන් කරන්න. ඉතින් මේ හැමෝම මහන්සි වෙන අය ඒ සතුට භුක්ති විඳිනවා. ඉතින් ඒ මහන්සියෙන් අද දවසේ ගොඩක් අයට වටිනාකමක් එකතු වුණා. ඉතින් අද අපේ ෂෝට් ටුවර් එක මෙතනින් ඉවරයි. ආයෙත් දවසක හම්බ වෙනකන් ගිහින් යන්නම්. බයි බයි.